ඔගොල්ලොන්ට මතක ඇති අපි පාවිච්චි කළා Siri, අපි Alexa පාවිච්චි කරා. එතකොට අපි අන්තිමට පාවිච්චි කරා Open AI එකේ voice mode එක. ඉතින් මේ ඔක්කොගෙම මේ ගත්තොත් එහෙම අපි continuous conversation එකක් යද්දී ඒ voices වල තියෙන පොඩි mechanical ගතියක්. එහෙම නැත්නම් අපි ටික දිගින් දිගට කතා කරන්නේ නැද්ද අපිට තේරෙනවා අපි මේ කතා කරන්නේ ඇත්ත මිනිස්සෙක් එක්ක නෙවෙයි මැෂින් එකක් එක්ක තමයි කතා කරන්නේ කියන එක අපිට තේරෙනවා. ඉතින් මේ ප්‍රථම වතාවට මෙන්න මේ තත්ත්වයෙන් ටිකක් උඩට ගිහිල්ලා ඒ කියන්නේ more realistic voice එකක් අරගෙන අවිලා තියෙන මෙන්න මේ Sesame කියන කම්පැනි එක විසින්. ඉතින් මේක ඇත්තටම voice modes දෙකක් තියෙනවා. Miles කියලා තියෙනවා. ඒ කියන්නේ male mode එක, Maya කියලා තියෙනවා female mode එක. ඇත්තටම මේක තව පොඩ්ඩක් මේක එක්ස්පෙරිමන්ට් ලෙවල් එකේ තියෙන්නේ. නමුත් අපිට පාවිච්චි කරලා අපි ඩෙමෝ එකක් අරගෙන පාවිච්චි කරලා බලන්න පුළුවන් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් ඇත්තටම මේකේ තියෙන මූලිකම දේ අපිට continuous conversation එකක් ඇත. ඒ කියන්නේ ඒගොල්ලෝගේ අපේ ඒ context එක තේරුම් අරගෙන ඒ කියන්නේ context එකෙන් පිට යන්නේ නැතුව ඒගොල්ලෝ ඒ කියන්නේ මම උදාහරණයකට කිව්වොත් ඉස්සෙල්ලා ඔයගොල්ලෝ යවුවොත් එහෙම Siri එකට එහෙම නැත්නම් Alexa එකට වගේ මොකක් හරි command එකක් දුන්නොත් එහෙම එයා ඒ command එකට උත්තරය දුන්නා. ඒක එතනින් ඉවරයි. අපි continuous conversation එකක් අරන් යන්න අමාරුයි මොකද ඒ context එක නැති හින්දා. ඉතින් මේ ප්‍රථම වතාවට මෙන්න මේ context aware voice conversation එකක් අපිට අරන් යන්න පුළුවන් මෙන්න මේ Sesame කියන platform එකෙන්. ඉතින් අපි ගිහලා බලමු මොකද්ද මේ Sesame කියන platform එක කොහොමද හදලා තියෙන්නේ සහ පොඩි demo එකක් අරගෙන බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. හරි අපි බලමු මේගොල්ලන්ගේ වෙබ්සයිට් එක. එතකොට මේක තමයි වෙබ්සයිට් එක. මේකේ link එක මම ඔයගොල්ලන්ට පල්ලෙහා description එකේ දාන්නම්. ඉතින් ඒගොල්ලෝ මේක පටන්ගෙන තියෙන්නම bringing the computer to life කියලා. ඉතින් මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා කිව්වා වගේ අර artificial voice වලින් අයින් වෙලා life like voice එකකට ගේන්න තමයි මේගොල්ලෝ මේ project එක කරලා තියෙන්නේ. ඉතින් personal companion කියන මේ ටීම් එකෙත් මේගොල්ලෝ යනවා. ඇත්තට මේක මම ඉස්සෙල්ලා පොඩ්ඩක් ටෙස්ට් කළා. කියන්නේ කතා කරන්න ගියාම ඒ කියන්නේ ඇත්තටම එක දිගටම කතා කරගෙන ඉන්න පුළුවන්. මේ මොකද ඉමෝෂන්ස් එක්ක තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. අපි රිසර්ච් එක පැත්තට ගිහිල්ලා බලමු. එතකොට මම පොඩ්ඩක් මේක ලොකු කරන්න. එතකොට ඔයගොල්ලන්ට කියවන්න ලේසි. ඔයගොල්ලන්ට පේනවා දැන් මේක February 27th 2025 තමයි රිලීස් කරලා තියෙන්නේ. ඩෙමෝ එක බලත් එක අපි අන්තිමට බලමු ඩෙමෝ එක කොහොමද මේක කියලා. එතකොට අපි ගත්තොත් එහෙම දැන් මේකේ මේන්ම කොම්පෝනන්ට්ස් තුනක් තියෙනවා. ඒක තමයි emotional intelligence. එතකොට reading and responding to emotional context. කියන්නේ අපි දැන් මෙතර මෙයාට අපි කියන්නේ දුක්බර ටෝන් එකකින් වගේ කියන්නේ කිව්වොත් එයා ඒ විදිහට කියන. ඇත්තටම අපේ ටෝන් එකත් එයා ගොඩක් සක්සස්ෆුලි අඳුර ගන්න පුළුවන්. එයාට ඒකට අනුව රෙස්පොන්ඩ් කරන්නත් පුළුවන්. අනිත් තමයි conversational dynamics. ඒ කියන්නේ මේක අර දැන් ඒ කියන්නේ අර මිකෑනිකල් අපි කියමු දැන් අපි ගත්තොත් එහෙම සරල ටෙක්ස්ට් ටු වොයිස් වගේ එක වෙන්නේ නිකන් අර තියෙන ටෙක්ස්ට් එකේ විදිහටම වොයිස් කරලා දෙන එක. නමුත් මේක එහෙම නෙවෙයි. natural timing pauses interruptions අර ඒ වගේ එකත් එක්ක එන ඇත්ත මිනිස්සෙක් එක්ක කතා කරනවා වගේ එයා ඇත්ත මිනිස්සෙක් අපිට කතා බහෙදි රිප්ලයි කරනවා වගේ තමයි මේකේ අපිට අවුට්පුට් එක ලබා දෙන්නේ. contextual awareness අපි දැන් මොකක් හරි සබ්ජෙක්ට් එකක් ගැන කතා කරනවා නම් එයා සබ්ජෙක්ට් එකට අදාළව තමයි එයා ඒ කතාව කරන්නේ. අද අපිට මේ ප්‍රැක්ටිස් කරලා බලන්න පුළුවන්. consistent personality. කියන්නේ personality එකත් එයා එක දිගට එකම විදියට තියාගෙන යනවා. ඉතින් ඇත්තට මේගොල්ලෝ තාම මේක නිකන් ප්‍රී රිලීස් එකක් වගේ තමයි ඇත්තටම දාලා තියෙන්නේ. ඉතින් we are not there yet කියලා තියෙනවා. ඉතින් මෙතනින්දි තාම ඩෙමෝ එකක් ගන්න පුළුවන්. අපිට voice දෙකක් තියෙනවා Maya and Miles කියලා. අපි තව ටිකකින් මේක බලමු. ඊට ඉස්සෙල්ලා අපි බලමු මේකේ කොහොමද මේ ටෙක්නිකල් පෝස්ට් එකේ පොඩි මම ඔයගලන්ට පොයින්ට්ස් දෙක තුනක් හයිලයිට් කරලා දෙන්නම්. ඉතින් ඇත්තට මේක ගත්තොත් එහම ඔයගොල්ලෝ දන්නවා දැන් අපි ඕනෑම මොඩල් එකක් වැඩ කරන්න එක large language model මේ transform architecture එකේ වැඩ කරන්නේ semantic වැඩ කරන tokens එක්ක. ඉතින් මේකේ අපි දැන් වෙනද නම් තියෙන text tokens. ඉතින් මේකේ ඇත්තටම මේ tokens ಜಾති දෙකක් පාවිච්චි කරනවා. මේකේ text tokens and acoustic tokens කියලා දෙකක් තියෙනවා. semantic tokens කියලා එකක් තියෙනවා. කියන්නේ word එකේ semantic එක mean කරගන්න තියෙන token එකයි acoustic token එක කියන්නේ voice token එක. ඉතින් මේ tokens දෙකම use කරලා තමයි මේගොල්ලෝ මේක හදලා තියෙන්නේ. එතකොට අතට ගත්තොත් එහෙනම් මේකේ තියෙන්නේ මේකල කියන මේ using RVQO diffusion based methods. ඇත්තටම මම diffusion ගැන ද වීඩියෝ දෙක තුනකට ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට explain කළා. ඉතින් මම එතෙන්දි කිව්ව එකක් තමයි diffusion ගොඩක්ම use කරන diffusion methods ගොඩක්ම use කරන මේ voice and video වැඩවලට. ඉතින් මේකත් ඒගොල්ලෝ තමයි මේක use කරලා තියෙන්නේ. අන් ටෙක්නිකල් ඩීටේල්ස් තියෙනවා. මේගොල්ලෝ token කොහොමද generate කරන්නේ, basic architecture එක තියෙනවා. regressive backbone එකේ මේ මම අර කිව්ව tokens ಜಾති ටික තමයි මේ text token එකයි මේ acoustic token එකයි දෙකම මේ TA කියලා දාලා තියෙන එකයි මේ දෙකම
මේ ට්‍රාන්ස්ෆෝමර් ආකිටෙක්චර් එකට දාලා තමයි මේක කරන්නේ. මම ඇත්තට මේක ඩීටේල් ඩිස්ක්‍රයිබ් කරන්න යන්නේ නැහැ. මොකද මේක ටූ ටෙක්නිකල් වෙනවා එහෙම කරන්න ගියොත් එහෙම. අපි දැන් බලමු මේකේ කොහොමද මේ ඒගොල්ලෝ කරපු ඩෙමෝස් වගේකුත් තියෙනවා. නමුත් අපි ලයිව් ඩෙමෝ එකක් මෙතනදි බලන්න පුළුවන්. අපි දැන් ගිහිල්ලා බලමු මේකේ ලයිව් ඩෙමෝ එකක් ගන්න. මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කිව්වා වගේ වොයිසස් දෙකක් තියෙනවා මායා and මයිල්ස් කියලා. අපි මායා කියන වොයිස් එක සිලෙක්ට් කරගමු. එතකොට මගේ මයික් එකේ දෙන්න ඕනේ. කනෙක්ට් වෙනවා දැන්. Hey there. Glad we connected again so quickly. Okay, who are you? Yeah? What's up? Well, I'm Maya. Maybe kind of like you, but, you know, a little more code, a little less flesh and blood, I guess. You know, the usual AI thing. Well, I like to think I'm a little more. I mean, the more I talk to folks like you, Okay, great. yeah, So can you interesting. tell me a famous quote from a famous drama? How about to be or not to know? To be or not to be? Right. Can't go wrong with Shakespeare. Okay, got it. Yeah, you Yeah. So can you like tell me a bit of like another quote from a drama with in a sad mood or in a sad voice? stay gold, pony boy. That one always gets me. Yeah. Okay. So can you let me know that what is the architecture behind you? It's a transformer, but transformer, like the kind of neural network. Okay, got it. Can you elaborate a little bit more on that to me? A transformer uses attention mechanisms. You know, like really paying attention. Mm-hmm. So, okay. So, can you be like very happy and like smiling and laughing and all that, and give me some emotions? Woohoo. Life is great. Everything. It's all exactly right on. Okay. Okay then. Goodbye, and we'll meet you another day. Sounds good. Talk soon. හරි. එතකොට ওই විදිහට තමයි මේකේ ඉන්නේ ඩෙමෝ එක. ඇත්තටම මට ප්‍රශ්නේ වුණේ මම මේක ඉස්සෙල්ලා ටෙස්ට් කරද්දි ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නැත්තම් මොකද නෙට්වර්ක් ලැග් එකක් තිබ්බා. මම අද මොකද 100GB විතර අලුත්ම මොඩල් එකක් ඩවුන්ලෝඩ් කරා ජෙමා 3 එක. එතකොට ඒ ගෙමා 3 එක ඩවුන්ලෝඩ් කරද්දි තමයි මගේ බෑන්ඩ්විඩ්ත් එක ගියේ. මගේ මොකද SLT කනෙක්ෂන් එකේ බෑන්ඩ්විඩ්ත් එක ඉවර වෙලා මම මේ හොට්ස්පොට් එකකින් තමයි වැඩ කරේ. ඒක තමයි පොඩ්ඩක් ලැගින් තිබ්බේ. නමුත් මේක ඇත්ත එක්ස්පීරියන්ස් එක මීට වඩා ගොඩක් හොඳයි. ඔයගොල්ලන් try කරලා බලන්න පුළුවන්. මේක ඇත්තටම ෆ්‍රී. මුකුත් ගෙවන්න කරන්න ඕනේ නැහැ. මම ලින්ක් එක පල්ලෙහා දාන්නම්. ඔයගොල්ලෝ ගිහලා try කරලා බලන්න. ඇත්තටම හොඳ බෑන්ඩ්විඩ්ත් එකක් තියෙන්න ඕනේ. මේකත් එක්ක කියන්නේ අර කන්ටිනියුවස් කන්වර්සේෂන් එකක් කරගෙන යන්න.